එහෙනම් බයිබලයේ කියනවා නුඹලා ලැබුවේ බය අඩුකමේ ආත්මයක් නොව. දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව. බලයෙන් පිරුණා වූ ප්‍රේමයෙන් පිරුණා වූ ප්‍රඥාවෙන් පිරුණා වූ ආත්මයක්. ඒ සුද්ධාත්මයන් මාත්‍රයි දෙවියන් වහන්සේ. බය නැති ජීවිතය. ඒ කියන්නේ හැදෙille ජීවිතය. ආත්මයන් වහන්සේ ලැබුවායින් පස්සේ ඔබට එන්නා වූ ඒ ආධිපත්‍යකම. කෙනෙක්ගේ ජීවිතයට රිංගන්න යක්ෂයා පාවිච්චි කරන ක්‍රමවේදය බය. ඔබ තුළ බය තිබෙනම් ඒ බය එන්නේ යක්ෂයාගෙන්. හේතුව බය කියන්නේ ආත්මයක්. ඒක ආත්මයක්. ඒ ආත්මේ නම තමයි බය. මාර්තුකාව ආධිපත්‍ය කියන මාර්තුකාව යටතේ අපි හවුන්කම් දෙන්නේ බය සහ හැදෙයිල්ල කියන මාර්තුකාවට. බය සහ හැදෙයිල්ල. බයයි හැදෙයිල්ලයි. මේ දෙකටම ලොකු වෙනසක් තිබෙනවා. මේ දෙකෙන් පිටිපස්සේ ක්‍රියා කරන ආත්මවල් තිබෙනවා. ඒක අද ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. ඉන් පස්සේ ඔබ තේරුම් ගනි ඔබ බය වෙනවද හැදෙයිල්ලෙන් ජීවත් වෙනවද කියලා. දෙවන තිමෝති 1:8 වචනේ කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව. එනම් මේ බය කියන වචනයට මේ ස්ථානේ සඳහන් කරනවා බය අඩුකමේ ආත්මයක්. එනම් බය කියන වචනේ පිටිපස්සේ ක්‍රියා කරන්නේ ආත්මයක්. මම කියන එක ඔබ තේරුණා කියලා විශ්වාස කරනවා. ආමෙන්. බය අඩුකමේ ආත්මය. බය අඩුකමේ ආත්මය. එනම් බය කියන වචනේ පිටිපස්සේ ක්‍රියා කරන්නේ ආත්මයක්. එනම් බය එන්නේ ආත්මයක් කරන කොටගෙන. ආත්මයක් කරන කොටගෙන. එහෙනම් ඒ ආත්මේ කොහෙන්ද ආවේ? ඒක සුද්ධාත්මයන්ස තුලින් ආපු දෙයක් නෙවෙයි. ඒක යක්ෂයාගෙන් ඇතිවෙච්ච දෙයක්. ඒ නිසායි බයිබලයේ කියන්නේ නුඹලා දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නෙවෙයි. එහෙනම් බය කියන දේ එන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. දෙවියන් වහන්සේ නෙමෙයි බය අඩුකමේ ආත්මය දෙන්නේ. දෙවියන් වහන්සේ දෙන්න නැති දෙයක් අපේ ජීවිතය ඇතුළු වෙනවා නම් ඒක එන්නේ යක්ෂයාගෙන්. ඒ දෙන්න ඔයන ඉද්දී ආදාම් ඒවට දෙවියන් වහන්සේ කිව්වා ඔය ගහේ ගෙඩිය කන්න එපා කියලා. ගෙඩිය ලැබුණේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. ඒවා ඒ ගහේ ගෙඩිය කඩලා කෑවේ දෙවියන් වහන්සේ දීපු නිසා නෙමෙයි. දෙවියන් වහන්සේගෙන් නෙමෙයි ඒක ආවේ. එන කාගෙන්ද ආවේ? යක්ෂයාගෙන් ආවේ. දෙවියන් වහන්සේගෙන් එන්නේ නැති හැම දෙයක්ම එන්නේ යක්ෂයාගෙන්. එහෙනම් බයිබලයේ කියනවා නුඹලා ලැබුවේ බය අඩුකමේ ආත්මයක් නොව. දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව. බලයෙන් පිරුණා වූ ප්‍රේමයෙන් පිරුණා වූ ප්‍රඥාවෙන් පිරුණා වූ ආත්මයක්. ඒ සුද්ධාත්මයන් වහන්සේව තමයි දෙවියන් වහන්සේ අපට දී තිබෙන්නේ. අපට රෝගය ගැන, ප්‍රශ්න පීඩාව ගැන, දිලිඳුකම ගැන, අනාගතය ගැන, ජීවිතය ගැන, දරුවෝ ගැන, නිවස ගැන, හැම දෙයක් ගැන, ඊට දවස ගැන අපිට බයක් තිබෙනවා නම් ඒක පැමිණෙන්නේ යක්ෂයාගෙන්. දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. සමහරවිට ඔබ කියන්න පුළුවන් පාස්ටර් මටත් ගොඩක් බය තිබෙනවා. මගේ ජීවිතය ගැන බයක් ඇති වෙනවා. මගේ අනාගතය ගැන බයක් ඇති වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඒ බය එන්නේ යක්ෂයාගෙන්. දෙවියන් වහන්සේගෙන් එන දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ නොවේ ඔය බය කියන දේ ඔබටත් මටත් දුන්නේ. දෙවියන් වහන්සේගෙන් එන්නේ නැති හැම දෙයක්ම එන්නේ යක්ෂයාගෙන්. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. රෝම 8:15. 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගන්නොහිය. බයිබලයේ කියන නැවතත් නුඹලා බය වීමට නුඹලා ලැබුවේ වහල්කමේ ආත්මයක් නොවේ. නුඹලට ලැබුණේ පුත්‍රකමේ ආත්මයක්. එහෙනම් බය කියන දේ කුමක්ද ඇති කරන්නේ? එහෙනම් පුත්‍රකමේ ආත්මය එන්නේ සුද්ධාත්මයන් වහන්සේගෙන්. පුත්‍රකමේ ආත්මය. පුත්‍රකමේ ආත්මය කියන්නේ බය නැති ජීවිතයක්. බය නැති ජීවිතයක්. ඒ කියන්නේ හැදෙille ජීවිතයක්. හැදෙille ජීවිතය තමයි දෙවියන් වහන්සේ ඔබටත් මටත් දී තිබෙන්නේ. ඒක පුත්‍රකමේ ආත්මයක්. පුත්‍රකමේ ආත්මය කියන්නේ සුද්ධාත්මයන් වහන්සේව ලැබුවායින් පස්සේ ඔබට එන්නා වූ ඒ ආධිපත්‍යකම. ආධිපත්‍ය. දෙවියන් වහන්සේ තුල ඔබට තිබෙනා වූ ආධිපත්‍යයක්. හලෙලූයා. එහෙනම් බය කියන දේ හොඳට තේරුම් ගන්න. බය කියන දේ පැමිණෙන්නේ යක්ෂයාගෙන්.
ඒකයි බයිබලය කියන්නේ නුඹලා ලැබුවේ බය අදුකමේ ආත්මයක් නොවේ. නුඹලා ලැබුවේ බය අදුකමේ ආත්මයක් නොවේ. දෙවියන් වහන්සේ උඹට දුන්නේ බය අදුකමේ ආත්මයක් නෙමෙයි. එහෙනම් දෙවියන් වහන්සේ දීපු නැති දෙයක් විටින් විට අපේ ජීවිතේ ඇති වෙනවා නම් ඒක එන්නේ යක්ෂයාගෙන්. යක්ෂයාගේ උපක්‍රමයක් තමයි බය. කෙනෙක්ගේ ජීවිතයට රිංගන්න යක්ෂයා පාවිච්චි කරන ක්‍රමවේදය බය. කෙනෙකුට පාර දීමට යක්ෂයා පාවිච්චි කරන ක්‍රමවේදය බය. මේ බය යක්ෂයා ඔබේ ජීවිතේ ඇතුල් වීමට පාවිච්චි කරන මාර්ගයක්, දොරක්. ඒ නිසා තමයි බයිබලයේ කියන්නේ නුඹ බය වෙන්න දේ නුඹට සිද්ධ වෙනවා. මොනවද වෙන්නේ? නුඹ බය වෙන්න දේ නුඹට සිද්ධ වෙනවා. හේතුව මේ බයට බලයක් තිබෙනවා. හැදෙයිල්ලටත් බලයක් තිබෙනවා. බයට බලය තිබෙනවා ඇති කරන්න නැති කරන්න. හැදෙයිල්ලට බලය තිබෙනවා ඇති කරන්න නැති කරන්න. නමුත් මේ බය වැරදි දේවල් ඇති කරනවා, යහපත් දේවල් නැති කරනවා. හැදෙයිල්ල යහපත් දේ ඇති කරනවා, වැරදි දේ නැති කරනවා. ඒකයි ශුද්ධාත්මයෙන් ලැබුණා වූ ඒ ආත්මය සයක්ෂයෙන් එන්නා වූ ඒ ආත්මය. අපි ඔය වීලුවට වීලු කරන්න කිව්වත් සම මිනිස්සු හරි බයයි කලුවට. ලයිට් නැත්තම් බයයි, අඳුරට බයයි. ඒක යක්ෂයා ගොඩාක් පාවිච්චි කරනවා ඔවුන්ගේ ජීවිතය ඇතුල් වීමට. ගොඩාක් පාවිච්චි කරනවා. බය කියන දේ යක්ෂයාගේ. ඒ නිසායි රෝම 8:15 කියනවා නැවතත් නුඹලා බයවීමට නුඹලා වහල්කමේ ආත්මයක් ළමයි ලැබුවේ. එහෙනම් කලින් ඒ කියන්නේ අපි ගැලවීම ලබන්න ප්‍රථමයෙන් අපි ඉතියේ යක්ෂයා තුල. යක්ෂයා තුල ඉද්දී අප තුල තිබුණේ බය අදුකමේ ආත්මයක්. ඒ නිසා හැම දෙයකටම අපි බයයි. අපි බයයි. බය අදුකමේ ආත්මය. ඒක තිබුණේ ගැලවීම ලබන්න ප්‍රථමයෙන්. හේතුව අපි ඉතියේ යක්ෂයා තුල. ඒ නිසා අපිට තිබුණා. නමුත් දැන් අපිට තිබෙන්නේ බය අදුකමේ ආත්මයක් නෙමෙයි. එහෙනම් තාම ඔබ තුල බය තිබෙනවා නම් ඔබ තුල යක්ෂයාගේ දේවල් තාම තිබෙනවා. තාම තිබෙනවා. ඒ නිසා තමයි අද අපි විශ්වාස කරනවා මට හැදෙයිල්ල තියනවා කියලා කිව්වත් අප තුල ක්‍රියාවල් සිද්ධ වෙන්නේ නැති හේතුව යක්ෂයාට අයිති දෙයක් ඒ බය තාම අප තුල තිබෙන නිසා. තාම අප තුල තිබෙන නිසා. අපිට හැදෙයිල්ල තියෙනවා. නමුත් හැදෙයිල්ලට විරුද්ධව හැම වෙලේම සටන් කරනවා ඔය බය. ඔය බයිබලයේ කියනවා නේද? ආත්මයටත් ශරීරයටත් හැම වෙලේම සටනක් තියෙනවා. මොන සටනක්ද? හැදෙයිල්ලටත් බයටත් තියෙන සටන. හැදෙයිල්ලටත් බයටත් තියෙන සටන. අපි දෙකට අපි යාත්නා කරනවා. අපි හැදෙයිල්ලෙන් තමයි යාත්නා කරන්නේ. හැදෙයිල්ල නැත්නම් ඔබ යාත්නා කරන්නේ නැහැ. නමුත් යාත්නා කරායින් පස්සුව ඔබ අසන දේවල් වැරදි විරුද්ධ වේ දේවල් නම් ඔබ තුල පටන් ගන්නවා බය. ඒකයි ඔය ડોක්ටර් ගාවට ගියාම සෑහෙන මිනිස්සු ડોක්ටර් රිපෝට් බලලා ගොඩාක් දුරවලා බය වෙනවා. බය වුණාම නිකන් කෙනෙකුට ලෙඩක් තියෙනවා නම් ලෙඩ කියන දේ දැනගන්න ඒ දවස වෙනකන් සාමාන්‍ය ජීවත් වෙනවා. ඒ වෙනකම්ම ඒ ලෙඩේ ඒ ඇඟේ තිබ්බා. කවද්ද ඒක දැනගත්තේ ඒ තප්පරේ නම් එයා දුර වෙනවා. එතරින් ඉවරයි. එතකන් උන්ට මාන්සි වෙලා වැඩ කරලා ඇවිදිලා ඔක්කොම කරලා ඉන්නවා අපි. කොයි වෙලේද අපිට මෙවැනි ලෙඩක් කියලා ડોක්ටර් කියනවද? වාර්තාව කියන්නේ ඒ වෙලාවේ ඉඳන් ඒ තප්පරේ ඉඳන් අපිට ඇවිදින්න බෑ, උස්ම ගන්න බෑ, කෑම කන්න බෑ, නිදා ගන්න බෑ, කිසි දෙයක් කරන්න බෑ. කලින් හොඳට ඇවිදපු මිනිස්සයා අද කියනවා මට ඇවිදින්න හරි අමාරුයි මාව අල්ලගන්න. ඉතින් පැයට කලින් ඇවිදලානේ මං ඉස්පිතාලට ගියේ. ඇවිදලා ගියේ කා ડોක්ටර්ගේ වචනේ ආපු ගමන් දැන් කියනවා ගෙදර යද්දි මාව අල්ලගන්න මම වැටෙන්න යනවා මට ඇඟ වෙගුණනවා. බලන්න බය කොහෙන්ද ආවේ? ඇසීම තුලින්. හැදෙයිල්ල කොහෙන්ද එන්නේ? ඇසීම තුලින්. ඔය දෙකම එකට ක්‍රියා කරන්න. දෙකම එකට. හැදෙයිල්ලත් ඇති වෙන්නේ ඇසීමෙන්. බයත් ඇති වෙන්නේ ඇසීමෙන්. ඒ නිසායි අසන දේ ගැන ගොඩාක් ප්‍රවේශමෙන්ට අවශ්‍යයි.
ගොඩාක් යක්ෂයා ඇවිත් ඒවට කියනවා ඔය ගෙඩිය කාපන්. කිසි අවුලක් නැහැ. ඔය ගෙඩිය කාපන්. ඇසුවා. ඇසීම බය ඇති කළා. ඔබ තුළ බය තිබේ නම් ඒ බය එන්නේ යක්ෂයාගෙන්. හේතුව බය කියන්නේ ආත්මයක්. ඒක ආත්මයක්. ඒ ආත්මයේ නම තමයි බය. දිලිඳුකමේ ආත්මය කියන්නේ ඒ දිලිඳුකමට පිටිපස්සෙන් ක්‍රියා කරන ආත්මය. ඒ ආත්මයට නම දිලිඳුකම. තව ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙට නම රෝගය. තව ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙට නම වෙන්වීම. තව ආත්මයක් එනවා. ඒ ආත්මෙට නම දුර්වලකම. තව ආත්මයක් එනවා. ඒ ආත්මේ නම දුක. මේ එක ආත්මවලට දෙන නම්. මේ ආත්මය අපේ ජීවිතයට ඇතුළු වුණාම අපිට බය ඇති වෙනවා, ලෙඩ ඇති වෙනවා, දිලිඳුකම ඇති වෙනවා, ඉඟකම ඇති වෙනවා, පවුල වෙන් වෙනවා, විනාශ වෙනවා, දුර්වලකම ඇති වෙනවා. ඇයි? ඒක ආත්මයක්. කිතුණුව ඇටියට දේව දරුවෝ ඇටියට අපි තේරුම් ගත යුතු වැදගත් දෙයක් තමයි මේ සියල්ල ආත්ම. මේවා ක්‍රියා කරන්නේ ආත්මයක් කරනකොටගෙන. ආත්ම. ඒ නිසා ඔය යාත්නකරද කියන්නේ දිලිඳුකමේ ආත්මේ ඉවත් වෙන්න ඕනේ. දිලිඳුකමේ ආත්මේ ඉවත් වෙන්න ඕනේ. බය අඩුකමේ ආත්මේ ඉවත් වෙන්න ඕනේ. දුර්වලකමේ ආත්මේ ඉවත් වෙන්න ඕනේ. වෙන්වීමේ ආත්මය. එන ඒ සියල්ල ආත්මයක්. ඒ සියල්ල එන්නේ යක්ෂයාගෙන්. යක්ෂයා කියන්නේ ආත්මයක්. ඔය ආත්මේ පසුබසින් තමයි මේ සියල්ල එන්නේ. මේ සියල්ල. තේරෙනවද මං කියන්නේ ඔබට? මං කියන්නේ ඔබට තේරෙනවද? ආමෙන්. මේ ආත්මයට අපේ ජීවිතේ අපි ඉඩ දෙද්දි මොනවද වෙන්නේ? අපි නොදැනත්වම වැටි මා යනවා. ඇයි හැමදාම වැටි යන්නේ? ඔය ගීතිකා කියපු කාලයක් තිබ්බ. දැන් කියන්න එපා ඒක. ලස්සන ගීතිකාවක්. හැබැයි දැන් ඕක කියන්න එපා. ඔබ හැමදාම වැටි. කාලයක් තිබ්බා වැටි අපි ගියා. නමුත් වැටි යන්න අවශ්‍ය නැහැ. අපි වැටි යන්න හේතුව කුමක්ද? අපට අපේ ජීවිතය තුළ එන්නව ආත්මවල නිසා. සමහර බලන්න දැන් හේතුවක් නැහැ. නමුත් අපි ඉන්නේ දුකේ. කිසි හේතුවක් නැහැ. අපිටම දන්නේ අපි ඇයි දුකේ ඉන්නේ කියලා. මේක එන විකාරයක්. ඇයි ඔය දුකේ ඉන්නේ? තේරෙන්නේ නැහැ වාසය ඇයි දුකේ ඉන්නේ කියලා. ඒත් මට හරි දුකයි. ඊට පස්සේ ඒ වෙලේ ඉඳන් පාසත් ඉන්නේ දුකේ. හරි. හේතුව ඒක හොයාගන්න බැරි ලෙඩක්. ඔබට දන්නවද? ඔගේ පිටිපස්සේ ක්‍රියා කරන්නේ ආත්මයක්. දුක ඇති කරන කනස්සල් ඇති කරන ආත්මය. කනස්සල් වීමේ ආත්ම. යේසුස් වහන්සේ කියනවා යෝහන් 14:1 නුඹලාගේ හදවත නුඹලාගේ සිත් නොකැළඹේවා. එහෙනම් කැළඹීම කියන දේ ඇති කරන්නේ කවුද? යක්ෂයා. ඔබට එවැනි දෙයක් තිබෙනවා නම් ඔබ සොයා කියනවා වගේ මටත් නිතරම ඔය දුක ඇති වෙනවා. එහෙනම් තරවටු කරන්න යක්ෂයාට යේසුස්ගේ නාමයෙන් දුක ඇති කරන කැළඹීමේ ආත්මය මගෙන් ඉවත් වෙන්න ඕනේ. මේ සියල්ල ආත්ම. ඒ නිසායි එපේසි 6:12 කියන නුඹලාගේ සටන යුද්ධය තිබෙන්නේ මාංශය සහ රුධිරයේ සමග නොවේ. ඔය අඳුරු අන්ධකාර ආත්ම සමග යක්ෂයා සමග. මනුෂ්‍යයන් එක්ක නෙමෙයි. මනුෂ්‍යයන් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. හේතුව ආත්ම එක ආත්ම. බය කියන්නේ එක ආත්මයක්. එහෙනම් ඔබ තුළ බය තිබේ නම් තරවටු කරන්න යේසුස්ගේ නාමයෙන්. ඒ බය අඩුකමේ ආත්මය මගින් ඉවත් වෙන්න ඕනේ. මා ලැබුවේ පුත්‍රකමේ ආත්මය. හලෙලූයා. මා ලැබුවේ පුත්‍රකමේ ආත්මය. මට දී තිබෙන්නේ පුත්‍රකමේ ආත්මය. මම උන්වහන්සේගේ දරුවෙක්, පුත්‍රයෙක්, දුවෙක්. යක්ෂයාට මගේ ජීවිතේ ඉඩක් නැත. මා ලැබුවේ ඒ පුත්‍රකමේ ආත්මය. වහල්කමේ ආත්මයක් නොව
බයවීමට මන් ලැබුවේ බය අඩුකමේ ආත්මයක් නොව මෙව ආත්ම. බලන්න යක්ෂයා කෙනෙක් තුල රිංගද්දී ඔය එන්නේ බය කරන කොටගෙන. බය. සමගට කියනවා පාස්ටර් හැරිලා බැලුවා කවුද හිටියා වගේ එක පාට බය වුණා මං. ඊට පස්සේ මොනවද වුනේ කියලා මට දන්නේ නැහැ. ඊට පස්සේ පල්ලි ගියාම ඌ ගාගෙන වැටුණා මම. බිම පෙරළුණා මම. ඇයි ඌ ගැව්වේ? යක්ෂයා බය කරපු ඉඳා. යක්ෂයා බය කරනවා. ඌට දන්න හොඳටම මෙන්න මේ කෙනා ඉක්මනට බය කරන්න පුළුවන්. ඉක්මනට. ඔය සමහරවල් නිදාගත්තම අපි ගොරවන සද්දයාලා අපිම හැරෙනවනේ බය වෙලා. අන්න ඒ වගේ යක්ෂයාට දන්නවා මුංග බය කරන්න හරි ලේසි. සමහරව බය වෙලා නැගිටලා බලන ළඟ කවුරුත් නැහැ. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේ සද්දේ මගේ ගොරවන සද්ද කියලා. යක්ෂයාට හරි ලේසි බය කරන්න. බය ඔහුගේ ලොකුම ආයුධයක්. බය ඔහුගේ ලොකුම ආයුධයක්. ඔබ බය වෙනවා නම්, ඔබ තුළ බය තිබෙනවා නම්, ඔබේ ජීවිතය ගැන, ඔබේ දරුවෝ ගැන, අනාගතය ගැන, ડોක්ටර් වාර්තාව ගැන, බැංකු ලෝන් ගැන, වාහනේ නෑ. ඒක ඔබේ නෙමෙයි, ඒක ඔබේ නෙමෙයි. ඒක ඔබේ නෙමෙයි. ඔබට බයිබලයේ කියන උන්වහන්සේ සියල්ල ඔබට දීලා ඉවරයි. එහෙනම් බය ඇති උනේ යක්ෂයාගෙන්. යක්ෂයාගෙන්. හලෙලූයා. ඔබ ඉන්නව නේද? ආමෙන්. දුර්වලකම ඇති වෙන්නේ යක්ෂයාගෙන්. එක පාට ඔළුව විහෙවුල් වෙන්නේ හේතුව අපි හිතනවා මොනවද දන්නේ අප්පාද උදේ ඉඳන් දවසම අවුල්. ඔබ තේරුම් ගන්න උදේ ඉඳන් දවස අවුල් යන හේතුව එක ආත්මයක් එතන හැම වෙලේම ක්‍රියා කරන් ඉඳී ඔබ ඔබේ ජීවිතයට විරුද්ධව පාර දෙන්න. ඒක තේරුම් ගන්න ඔබ තරවටු කරන්න ඕනේ. යේසුස්ගේ නාමයෙන් මේ දවස මගේ ආශිර්වාදමත් දවසක්. මේක මගේ ආශිර්වාදමත් දවසක්. මේ දවසේ දුක මට අයිති නෑ. මේ දවසේ ලෙඩ මට අයිති නෑ. මේ දවසේ දිලිඳුකම මට අයිති නෑ. මේ දවසේ මම ප්‍රීතියෙන් ඉන්නවා. ඔබේ දවස ඔබ නිවැරදිව ගොඩනගා ගන්න පුරුදු වෙන්න. ඔබේ දවස ඔබ නිවැරදිව ගොඩනගන්නේ කෙසේද? ඔබ උදෑසන කතා කරන වචන කරන කොටගෙන. අපි කතා කරන හැම වචනයක්ම පවුරක් වගේ කොට නැගෙනවා. පවුරක් වගේ. එහෙනම් උදෑසන ඔබ නිවසේ ඔබේ ඇඳේ ඉඳන් නැගිට්ටාම ඔබේ කාමරේ ඔබ කතා කරන වචන තමයි ඒ දවස පුරාම ක්‍රියා කරන්නේ. මොන කාලකන්ණි දවසක් දන්නෙත් නැහැ. නැගිට්ටාම ඒ දවස පුරාම කාලකන්නිකම කර උඩ නැගලා කරණම් ගන්නවා. හේතුව උදේ පාන්දරම කිව්වේ ඕක. උදේ පාන්දර නැගිට්ටකම මොනවද කතා කරේ? ඔබේ ජීවිතේ ඔබ ඔබේ දවස නිවැරදිව ගොඩ නැගුවොත් උදෑසන සිට රාත්‍රී දක්වා ඔබ ප්‍රීතියෙන් ජීවත් වෙයි. හේතුව දෙවියන් වහන්සේ තමන්ගේ දරුවන්ට එවැනි ආලේපය එවැනි බලය දී තිබෙනවා. ලබ්‍රහන්තුලෝ ශේරියන්තේ රිමන්තුලෝ ශේක්‍රහන්ත. මට හොඳට අහුම්කම් දෙන්න. ඊ බයිබලයේ කියනවා යක්ෂයා ගොරවන සිංහෙක් මෙන් කුසගින්නෙන් බලන් ඉන්නවා කාවද අල්ලන්න කියලා. සඳුදා විතරක් නෙමෙයි, ඊරිදා විතරක් නෙමෙයි, සිකුරාදා විතරක් නෙමෙයි, සතිර දවස් 7ක්ම පැය 24ක්ම අවුරුදු දවස් 365ක්ම ඔහු අවස්ථාව බලන් ඉන්නේ ඔබව කොයි වෙලේද අල්ලගන්න කියලා. එන හැමදාම ඒ දවස් ගොඩනගන්නා වූ දිනපතා ඔබේ දවස් ගොඩනගන වගකීම ඔබටයි. මම දැකලා දින ඔය මේ ගොවිතැන් කරන කට්ටිය මං ඔය වතු වලට යද්දී මොනවද කරන්නේ? වුන් පැල ඔක්කොම ඉටවලා වටේට වැටයක් ගන්නවා. ඇයි? පොඩි ඉඩසක්වත් නැහැ. සම්පූර්ණයෙන් වානවා. ඔවුන්ට දන්නවා මොනවාරි එක සතෙක්
එක සතෙක් ඇතුළු වුණු හැම දෙයක්ම විනාශයි. හැම දෙයක්ම විනාශයි. ඒ නිසා තමන්ගේ වත්ත ඔවුන් පරිස්සම් කරන්න උත්සාහ කරනවා. ඔවුන් පරිස්සම් කරන්න උත්සාහ කරනවා. ඔබේ ජීවිතයේ ඔබට දිනපතාම ලැබෙන්නේ ඔබේ වත්ත. දවස කියන්නේ ඔබට ලැබෙන අවස්ථාවක්. වැටයක් අදන්න උදෑසනම ඔබේ ජීවිතේට. ඔබ ඉඩමේ පැල ඉටෙව්වම ඔබ අනිවාර්යෙන් වැටයක් අදනවමයි. ඔබට දන්නවා එකෙක් රින්ගුණොත් ඇති මේ පැල ඔක්කොම විනාශයි. එක ආත්මයක් එක දුර්වලකමක් ඇති ඔය දවසම විනාශ කරලා දාන්න. ඔබේ ආධිපත්‍ය වචනය තුල තිබෙනවා. ඒක පාවිච්චි කරන්න. උදෑසන නැගිට්ටම ඊට දවසේ ඉඳන් කතා කරන්න. මේ දවස මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දවස මගේ. මම ප්‍රීතියෙන් ජීවත් වෙනවා මේ දවස. මම සුවයෙන් ජීවත් වෙනවා මේ දවස. මම ආශිර්වාදය අත්පත් කරගන්නවා මේ දවස. මෙන්න වචනයෙන් ඔබේ දවස ඔබට ලැබුණා වූ අලුත් දවස ඔබේ වචනේ කරුණු කොටගෙන ඔබ යහපත් පෞරා ගොඩනගන්න. එවිට ඒ සීමාව තුල එදා දුක නැමැති ආත්මය එන්නේ නැත. ලෙඩ නැමැති ආත්මය එන්නේ නැත. වෙන්වීම නැමැති ආත්මය එන්නේ නැත. දුර්වලකම නැමැති ආත්මය එන්නේ නැහැ. ඊර්ෂ්‍යාව නැමැති ආත්මය එන්නේ නැහැ. ඔබේ හදවත වේදනාවට පත් කරන ආත්මය එන්නේ නැහැ. හේතුව ඔබ උදෑසනම ඔබ වැටයක් ඇදුවා නැත්නම් පෞරා ගොඩ නැගුවා ඔබේ වචනය කරන කොටගෙන. හalleluya. හalleluya. හරි වැදගත් ඔබේ ජීවිතේ ඔබ කතා කරන වචනය. හේතුව ඒ වචනය තමයි තීරණය කරන්නේ ඒ දවස් ඔබ ජීවත් වෙන්නේ කෙසේද කියලා. ඒ නිසායි බයිබලයේ කියන්නේ ඔබේ වචන ගැන පරිස්සම් වෙන්න. බය ඔබේ නෙමෙයි. බය දෙවියන් වහන්සේගේ ආපු දෙයක් නෙමෙයි. බය කියන දේ ආවේ යක්ෂයාගෙන්. ඒකයි බයිබලයේ කියන්නේ නුඹලා දෙවියන් වහන්සේගෙන් ලැබුවේ බය අදුකමේ ආත්මයක් නොවේ. නෑ ඒක දෙවියන් වහන්සේගේ නෙමෙයි. මම ඉක්මනට මැරෙයිද දන්නේ නැහැ. මම අඩු වයසේ මැරෙයිද දන්නේ නැහැ. මගේ රැකියාව නැති වෙයිද දන්නේ නැහැ. මගේ ව්‍යාපාරය නැති වෙයිද දන්නේ නැහැ. මොනවා වෙයිද දන්නේ නැහැ. ඔන්න බය. මේක එක ආත්මයක්. මේ ආත්මය උත්සාහ කරන්නේ ඔබේ ජීවිතේ තිබෙන හැම දෙයක්ම හොරකම් කරන්න. එනම් මේ ආත්මයට විරුද්ධව සටන් කරන්න ඕනේ ඔබයි දෙවියන් වහන්සේ නෙමෙයි. හේතුව ඒ ආධිපත්‍ය ඔබට දී තිබෙනවා. ඒ ආධිපත්‍ය ඔබට දී තිබෙනවා. හalleluya. ඒ ආධිපත්‍ය ඔබට ලැබී තිබෙනවා. ඒක පාවිච්චි කරන්න. ඒ ආධිපත්‍ය ඔබේ. ඒ ආධිපත්‍ය ලැබුණේ ඔබටයි. තිමෝති 1:7 කියනවා නුඹලා දෙවියන් වහන්සේගෙන් ලැබුවේ බය අදුකමේ ආත්මයක් නොව. රෝම 8:15 කියනවා නැවතත් බයවීමට අපි වහල්කමේ ආත්මයක් ලැබුවේ නැහැ. නැවත බයවීමට කියන මොනවද? කලින් තිබුණා ඒ බය ගැලවීමට කලින්. දැන් නුඹලාට ඒ බය අයිති නැහැ. ඒකයි පෞල්තුම කියන නැවතත් බයවීමට නුඹලා ලැබුවේ බය අදුකමේ ආත්මය නෙමෙයි. වහල්කමේ ආත්මය නෙමෙයි. නැවතත් කියන වචනේ මොනවද අපිට කියන්නේ? කලින් තිබුණ දෙයක්. නැවත කියන්නේ කලින් තිබුණා. නැවත ඇවිල්ලා. එහෙනම් ඒ පෞල්තුම කියනවා නැවත නුඹලාට බය වෙන්න බෑ. හේතුව බය නුඹලාගේ නෙමෙයි. උඹලට ලැබුණේ බය අදුකමේ ආත්මයක් නොව බලෙන් ප්‍රේමෙන් ප්‍රඥාවෙන් පිරුණව ආත්මයක්. හalleluya. එහෙනම් ඔබ ජය ගන්න ඔබේ වචනය තුලින්. ආමෙන්. හalleluya. ආමෙන්. එහෙනම් අපි දැන් යාත්‍රා කරන්න යනවා. මොනවට දන්නවද? ඔය විරුද්ධව ක්‍රියා කරන එක ආත්මයට විරුද්ධව. ඒක ඔබේ නෙමෙයි.
ඒක ඔබේ නෙමෙයි. බය ඔබේ නෙමෙයි. දුර්වලකම ඔබේ නෙමෙයි. හිඟකම ඔබේ නෙමෙයි. දුර්වලකම ඔබේ නෙමෙයි. වෙන්වීම ඔබේ නෙමෙයි. ඒව ආවේ ආත්මය කරන කොටගෙන. ඒ ආත්මයට නම බය. ඒක ආත්මයට නම රෝගය. ඒක ආත්මයට නම වෙන්වීම. ඒක ආත්මයට නම දිලඳුකම. එහෙනම් ඒ ආත්මේ තරවට ගන්න දැන් යේසුස්ගේම නාමයෙන්. යේසුස්ගේ නාමයෙන් තරවට ගන්න. යේසුස්ගේ නාමයෙන්. ඒ නාමය කියද්දී ඔය හැම දෙයක්ම ඉවත් වෙනවා. හලෙලූයා. ඒ නාමය කියද්දී සියල්ල ඉවත් වෙනවා. අපි ඇස් වසාගෙන අපි යාඥා කරන්න යනවා. ඇස් වසාගෙන අපි කියමුද? හලෙලූයා. ඔබට ස්තුති මගේද වේ පියාණනි. ඔබට ස්තුති. අතිශුද්ධ වූ දයන්ත වේ පියාණනි. වාසගේ වචන නිසා මම ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අපට දී තිබෙන්නේ බය අඩුකමේ ආත්මය නොවේ. ඒ ආත්මේ පැමිණුනේ වාසයෙන් නොවේ. විශේෂයෙන් යාඥා කරන මේ යාඥාව මේ දෙවියන්ට සම්බන්ධ වන එකිනෙකා වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ බය තිබෙනම් යේසුස්ගේ නාමයෙන් ඉවත් වෙන්න සමාන කර. ඒ බය අඩුකමේ ආත්මය යේසුස්ගේ නාමයෙන් ඉවත් විය. ඒ ආත්මයට ඔවුන්ගේ ජීවිතේ ඉඩක් නැහැ. ඒ බය අඩුකමේ ආත්මයට මොවුන්ගේ ජීවිතේ ක්‍රියා කරන්න ඉඩක් නැත. යේසුස් වහන්සේගේ නාමයෙන් මාන කරලා යාඥා කරනවා. සියල්ල ඉවත් වෙන්න කරනවා. ආශිර්වාද කරා. ඔබ වහන්සේ උන්ට දී තිබෙන ඒ ආධිපත්‍ය නිසා ස්තුතියි. දිනපතා උදෑසන Tamanගේ දවස නිවැරදිව ගොඩනගා ගන්නට උන්ට ප්‍රඥාව ලැබේවා ස්වාමීනි. ආශිර්වාද කරන්න. යේසුස්ගේම නාමයෙන්. ආමෙන්. 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 Jesus Delivers Ministries. Feel the presence of God.